බලහංගො බං ඊයේ බයික් එකත් වැදුනා හදන්න සල්ලිත් නෑනේ. ඔවුනේ මේක අදන්න සෑහෙන ගාණක් යයිනේ. ඔව් බං ලොකු ගාණක් යයි මගේ අතේ සල්ලිත් නෑ බං. මොකද කියන්නේ මේක කොයි හරි අප්පලා ඉන්ෂුරන්ස් එකට කෝල් එකක් ගමුද? ඒ පදින බයික් එකට එහෙම කරන්න හිතෙන්නේ නෑ බං. මං ගුවේ උඹට දැන් කරන්න පුළුවන් දේ උඹ එන ඕන දෙයක් කරගනින් බං. ආන් අර සුපුණත් එනවා බං කොලියකුත් අරගෙන. මචං මොකෝ වෙන්නේ? මොකුත් නෑ බං මායිමුයි කයියක් ගහන් හිටියේ. උඹ මොකද බං කොල කෑල්ලකුත් අරගෙන පාරේ ඇවිදින්නේ? නෑ බං මේ අම්මගේ බෙහෙත් ටික මම අරගෙන ටවුමට යනවා. ඔබ ටවුන් එකට පයින්ද බං යන්නේ? ඔව් බං ඉතින් අපිට වාහන නෑනේ උඹලට වගේ. ඔබ පයින් යන්න ඕනේ නෑ බං මගේ බයික් එකේ ගිහිල්ලා වරේ. අඩෝ සිරාවටම එහෙම කමක් නැද්ද බං? කමන්නේ බං බයික් එකේ පරිස්සමෙන් ගිහිල්ලා වරේ. මොකද බයික් එක ළඟදී හැදුවේ බං. අඩෝ තැන්ක් යූ බං මං ගිහිල්ලා එන්නම් එහෙනම්. බයිසිකලේ බ්‍රේකුත් අඩුයිනේ. අරු මොනවා කරගෙන එයිද දන්නේ. හරි බං මොන හරි වුණොත් ඌ බයික් එක හදලා දෙන්න නැතේ. අන්න අරු බයිසිකලෙත් අල්ලු කරගෙන ආවා බං. ඉස්සරහා මූණත් කැල්ල වගේ. අඩෝ මට සමාවියන් බයික් එක පොඩ්ඩක් හැප්පුණා බං මගේ අතින්. අඩෝ ඉස්සරහා මුණ ඔක්කොම කැල්ලානේ බං. අඩෝ මේක හදන්න බර ගාණක් ඇයි බං? උඹට සල්ලි කීයක් හරි දෙන්න වෙයි ඈ. මගේ අතේ එහෙම ලොකු ගාණක් නෑ බං. මං අම්මයි බෙහෙත් ටික ගේන්න ගියේ. දැන් මට බෙහෙත් ටික ගේන්නත් බැරි වුණා. මේ සල්ලි මම උඹලට දෙන්නම්. කමක් නෑ. ඔව් ඒ සල්ලි ටික හරි මට දියා. මං ඉතුරු ටික දාලා බයික් එක හදාගන්න. උඹ කොහොම හරි උගේ ගානේ බයිසිකලේ හදාගන්න සල්ලි ගත්තනේ. මේවට තමයි බං කියන්නේ එක කලින් කුරුල්ල දෙන්නෙක් අල්ලනවා කියලා.